හෙලෝ ඔයාලත් එනවද මාත් එක්ක ස්ටුඩියෝ රෙකෝඩින් එකකට යන්න? මම හිතන්නේ මම මේ vlog එකක් ගේන ගොඩ දවසකට පස්සේ. මේ දවස් ටිකේම බිසි ෂෙඩියුල් එකක් තිබුණු නිසා මට vlog එකක් ගේන්න උනේම නැහැ. කොහොම වුණත් අද මම ඔයාලට vlog එකක් අරගෙන ආවා. ඔන්න දැන් channel එක ඇතුළට ආවා. හැබැයි තාම ස්ක්‍රිප්ට් එක හම්බුනේ නැහැ. ඊට පස්සේ ප්‍රොඩියුසර් කෝල් කරලා කිව්වා මාකටිං යුනිට් එකට එන්න ස්ක්‍රිප්ට් එක ගන්න කියලා. ටඩා! දැන් තමයි අද රෙකෝඩින් එකේ ස්ක්‍රිප්ට් එක මට හම්බුනේ. ඔයාලා බලනවා ඇති මම මොනවද මේ පෙන්වන්නේ කියලා. පොඩි වැරදීමක් වෙලා මගේ නම හිරුනි නාපාගම කියලා තමයි දාලා තියෙන්නේ. ගණන් ගන්න දේවල් නෙමෙයි ඒවා. මොකද හැමෝගෙම අතින් වැරදි වෙනවනේ. අපි හැමෝම මිනිස්සුනේ නේද? චූටි ප්‍රැක්ටිස් එකකුත් දාලා ඊට පස්සේ ගියා මේකප් එක. අයියෝ මට අමතක වුණානේ මේකප් කරද්දි වීඩියෝ කරන්න. vlog එකක් කරනවා කියලා ලොකු අයිඩියා එකක් තිබුණෙත් නැහැ. ඒකමට වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ තියෙන්නේ අමාරු වැඩි. මගේ කොණ්ඩේ හදන එක. ගෑනු ළමයට දිග කොණ්ඩයක් තියෙන එක හොඳයි. හැබැයි මේ වගේ හදිස්සියකට හෙයාර් ස්ටයිල් එකක් දාන්න ගියාට පස්සේ තමයි ඒගොල්ලොන්ටත් කරදරේ. ඒ වුණාට බලන්නකෝනේ මේ හෙයාර් ස්ටයිල් එකේ ලස්සන මගේ ෆේස් එකටත් මැචින්. හරිම ලස්සනට හෙයාර් ස්ටයිල් එක දැම්මා. මේක තමයි මගේ අද ෆයිනල් අවුට්ෆිට් එක. දැන් ඉතින් දුවගෙන යන්නේ ස්ටුඩියෝ එකට. ස්ටුඩියෝ එකේ මේ වීඩියෝස් ටික විතරයි යන්නේ ගත්තේ. රෙකෝඩින්ස් යද්දි වීඩියෝ කරන්න බෑනේ. වෙන දවසක අරගෙන එන්න. මේ ඉන්නේ අද මගේ පාර්ට්නර්. ඊට පස්සේ අපි ගියා චේන්ජ් කරගන්න. ඔයාලා කලින් මේ TikTok එක දැක්ක නේද? ඉතින් ඒක හැදුනේ මෙන්න මෙහෙමයි. ඊට පස්සේ මම චේන්ජ් කරගෙන ඉවර වෙලා ලොබි එකට වෙලා හිටියා අනිත් පාර්ට්නර් එනකම්. අද vlog එක ඉවරයි. තව දවසක තව vlog එකකින් හමු යමු. බයි.